අපි අද ඔම්ලට් එකක් හදමු රසට. ඉතින් බලන්නකෝ ඔයාලත් ඔම්ලට් හදන්නේ මේ විදිහටද කියලා. නිකම්ම බිත්තරයි ලුණුයි විතරක් දාන්නේ නැතුව අපි බලමු කොහොමද රසට සුවඳට මෙන්න මේ වගේ ඔම්ලට් එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට කැමති බිත්තර ප්‍රමාණයක් මේකට ගන්න පුළුවන්. මම මේක එකක් විදිහට හදන්නේ පොඩි පොඩි ඔම්ලට්ස් හදන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ ඔයාලා ගන්න මම මේකට නම් බිත්තර දෙකක් වගේ තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට බිත්තර වැඩි ප්‍රමාණයක් ගන්න ඕන නම් ගැටලුවක් නැහැ. ඊට පස්සේ මම මේකට ලුණු ටිකක් ගන්නවා. ඊට පස්සේ අමු මිරිස් ටිකක්, කරපිංච ටිකක් අරගෙන තියෙනවා. ඔයාලට සැරට ඕනේ නම් කොච්චි උනත් දාගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදියට බිත්තර ටික මේ විදියට කඩලා අරගෙන තියෙනවා. බිත්තර කඩා ගනිද්දි වෙන වෙනම කඩලා දාගන්න. මොකද නරක් වෙච්ච බිත්තරයක් තිබ්බොත් අර ඔක්කොම අයින් කරන්න වෙනවා. ඉතින් දැන් මේ බිත්තර දෙකටම අර ලූණු, අමු මිරිස්, කරපිංචා මේ ඔක්කොම දාගන්නවා. ඔක්කොම ටික දාලා මම එකට මික්ස් කරගන්නයි යන්නේ. හොඳට මික්ස් කරගන්න මේ ටික. හොඳට මික්ස් කරගත්තට පස්සේ මම මේකට ලුණු කුඩු ටිකකුයි කෑලි මිරිස් ටිකකුයි එකතු කරගන්නවා. ඉතින් ලුණු දාගන්නදී පරිස්සමෙන් ලුණු වැඩි කරගන්න එපා. ඊට පස්සේ මේ ටික ආයෙ පාරක් හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේක පැත්තකින් තියාගෙන මෙන්න මේ වගේ පෑන් එකක් ලිපේ තියා ගන්නවා. මම පෑන් එකට පොල් තෙල් ටිකක් දාගන්නවා. පොල් තෙල් ටිකක් දාගෙන ඉවරලා ඒක රත් වීගෙන එනකොට මේ මිශ්‍රණය අපිට මේකට දාගන්නයි තියෙන්නේ. තෙල් රත් වෙලා තියෙන නිසා මම මෙන්න මේ වගේ මේ ටික මේකට දාගන්නවා. ඉතින් තෙල් අඩුවෙන් දාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මම මෙන්න මේ විදිහට දාගත්තා. මගේ පෑන් එක ටිකක් ලොකුයි. ඉතින් ඔයාලට ඕන නම් පොඩි පෑන් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒකට ටිකක් ඝනකමට මේ ඔම්ලට් එක හැදෙනවා. මම හදාගන්න ටිකක් තුනියට මේ ඔම්ලට් එක. ඊට පස්සේ මම මේ වගේ මේක වහගෙන මේ විදිහට වහලා ඉවර වෙලා ටික වෙලාවක් ගින්දර අඩු කරලා තියලා මේක හොඳින් හදාගන්නයි යන්නේ. ගින්දර වැඩි කරගන්න එපා. මොකද යටින් කර වෙන්න පුළුවන් එතකොට.
ඔන්න දැන් අපි පියන ඇරලා බලනකොට මෙන්න මේ විදිහට තමයි අපේ ඔම්ලට් එක තියෙන්නේ. මේක හරිම සුවඳයි. ඉතින් දැන් මේ පැත්ත නම් හොඳට සෙට් වෙලා තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් මේක අනිත් පැත්ත හරව ගන්න. මේ තියෙන අනිත් පැත්ත හරව ගත්තට පස්සේ ඉතින් දැන් නම් ගින්දර ඕෆ් කරත් කමක් නැහැ. දැන් අපි අපේ ඔම්ලට් එක හොඳටම සෙට් වෙනකන් හදාගෙන තියෙන්නේ. පෑන් එකේ තියෙන රස්නෙන් මේක සෙට් වෙන්න දෙන්න පුළුවන්. ඒ නිසා ගින්දර ඕෆ් කරගත්තට කමක් නැහැ. ඉතින් මෙන්න මෙහෙම තමයි අද අපි අපේ ඔම්ලට් එක හදාගත්තේ. ඉතින් ඔයාලට මේක කැමති දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. පාන් කන්න, ඊට පස්සේ බන් එකකට, නැත්තම් බත් කන්න, මේ ඕන දෙයකට ඉක්මනට පහසුවෙන් මේ වගේ ඔම්ලට් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මම මේකට දාගත්තේ බොහොම සුළු දේවල් ප්‍රමාණයක්නේ. ඉතින් ඔයාලට ඕන නම් මේකට කැරට් ටිකක් අන්න ඒ වගේ දේවලුත් මේකට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා.